මේ තියෙන SMS වල දැන් තත්ත්වයේ ගෙවල් 50ක් විතර ඉවරයි. මේ මෙතන ලොකු ගයක් තිබ්බේ. ඒකේ හිතා ගන්නවත් තරමට නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉරානයේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයකින් ඒකේ ඇත්තටම නැත්තරම නැහැ. ඒ කියන්නේ අපේ ගෙදර මීටර එහා 500ක් විතර එහා තියෙන අපි සේෆ් රූම් හිටියේ අපේ ගෙදරත් ග්ලාස් ටික ඔක්කොම කුඩු. ඔක තමයි ඇත්ත තත්ත්වය. දැනට මෙතන කීයක් නැති වෙලාද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඒ තරම් ගෙවල් ඔක්කොම ෆ්ලැට්. ඒ කියන්නේ මේ ඉතින්ට ලඟ වෙන්න දෙන්නේ අපිට ඔක්කොම දැනට ඉස්ලාම් එකෙන් ඇවිල්ලා ඉන්නේ. මේ ගෙවල් ටික ඔක්කොම මේ ෆ්ලැට් වෙලා තියෙන. මේ හොඳ මෙතන මේ තියෙන තැන හොඳ ගයක් තමයි තිබුණ තියෙන්නේ. කාර් ටිකක් තියෙන්නේ. ගයක් තිබ්බ කියලා හිතන්නවත් බෑ. ගේ කෑලි මෙතන නැහැ. ඒකට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. දැනට ඔය දැනට මේ ඉස්රායල් ආර්මියෙන් ඇවිල්ලා දැනට මෙතන ඉන්න 300ක් ඉන්නවා. ලොකු හානියක් වෙලා තියෙනවා SMS වලට දැනට. ඒක හරියටම කියන්න බෑ. ඒ කියන්නේ අපේ ලංකාවේ අය හිටියද නැද්ද කියලා අපිට කියන්න බෑ. ලොකු හානියක් වෙලා තියෙනවා. අපේ දැනට කිසිම කෙනෙකුට හානියක් නැහැ කියලා අපි කියන්නේ අපේ අයට හානියක් නැහැ. එතන අපේ අය වැඩ කරාද කියලා තත්ත්වය අපි දන්නේ මේ කියන්නේ අපේ ගෙවල් හරියේ ඉඳලා එපාර්ට්මන්ට් එකේ ඉඳලා මීටර 500ක් තුල ඈතට එහා වැටුනේ ඒත් අපේ ගෙවල් වල ඔක්කොම මේ ග්ලාස් ටික ඔක්කොම ඉවරයි.